හායි යාළුවනේ, ඉතින් කොහොමද? අද මේ අපි අනුරාධපුර යන ගමන් තමයි ඉන්නේ. ඒ යන අතරතුර අපිට යන්න හිතුණා රාජාංගනේ ජලාශයත් බලන්න. හැබැයි මේ රාජාංගන ජලාශය වාන්දාන කාලේ නෙමෙයි, ටිකක් පායන කාලයක්. යමුකෝ බලන්න කොහොමද ලස්සන කියලා. කලාඔය හරස් කරලා මීටර 350ක් පමණ දිග වේලක් ඉදි කරලා තියෙනවා. අපි මේ යන්නේ අන්න ඒ වේල ළඟට. මේ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර මිලියන 100.37ක් වෙනවා. ඒ නිසා ලංකාවේ ජලාශ අතරින් 7 වෙනි තැන හිමි වෙනවා. ජල පෝෂක ප්‍රදේශ හෙක්ටයාර් 76,863.6ක් පමණ වෙනවා. ඒ කියන්නේ මේ ජලාශය මිනිසුන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරන්න මහත් පිටුවහලක් වෙන බව පැහැදිලි වෙනවා. අයියෝ නේද? අපි ආවා රාජාංගනය වැව බලන්න. හරිම ලස්සනයි. අර මොකද්ද මේ කියන්නේ කොහොමද? මොකද කියන්නේ හරිම ලස්සනයි. හරිම ලස්සනයි. අපිට යන්න තියෙන මෙන්න මේ වගේ පාරක අපි දැන් මේ පාර ඉස්සරහට යනවා. දුෂ්කරයි. හැබැයි දුෂ්කරයි. අපි දැන් මේ පාර ඉස්සරහට යනවා. අපිට Google එකෙන් නම් පෙන්නුවේ යන්න බැරි පාරවල්. දැන් මේ කන්ටියකින් අහගෙන තමයි යන්නේ. එහෙනම් ඉතින් අපෙත් එක්ක යමු රාජාංගනේ වැව බලන්න. අන්න හරි. එහෙනම් යමු. අතන පේනව නේද මේ ගලක් ලොකු ගලක් පේන ඉතින් අපිට යන්න පුළුවන්. රාජාංගනේ ඩෑම් එකටත් ආවා. හැබැයි මේ දවස්වල වතුර නැහැනේ. අපි ආයේ වතුර තියෙන කාලෙක වාන්දාන කාලෙක අනිවාර්යයෙන්ම මෙතෙන් එනවා. නාන්නත් එක්ක. හායි. ඉතින් එහෙනම් අපි ගිහිලා එන්නම්. මේ travel with ජනිය නෂි අපිව like කරලා follow කරලා තියාගන්න. අපි නැවතත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. bye bye.